මම හිතන්නේ ඊටම ආකර්ශනීය වින්දනීය රස වින්දනීය උදැසට මුලින්ම ස්තුතිවන්ත වෙනවා තුමාට එන්නේ පහුගිය දිනේ හම්බෙලා මේට ආරාධනා කිරීම ගැන. මේ දවස්වල මම පොතක් කියවනවා 5 types of wealth කියලා. ඉතින් කියන්නේ ඔබගේ පොහොසත් භාවයේ අංශ පහක් වෙනවා. ඉතින් කිව්වා බොහොම හොඳ දෙයක් අලුත් දෙයක් නේ ගැන කියුවේ. දැන් අද උදේ ඉඳන් මෙතන බොහොම අලුත් දේවල් කතා කරේ. මම හෘද රෝග ගැන කතා කරන්නේ නැහැ. ඒක මම කතා නොකර යන්නේ නැහැ. නමුත් 5 types of wealth ඔබ මේ අංශ පහෙන් කොතරම් පොහොසත්ද කියලා. මම හිතන්නේ ගෙදර අරන් යන්න පුළුවන් පණිවිඩය. ඒ අංශ පහ තමයි පළවෙනි එක මානසික සෞඛ්‍යයෙන් කොතරම් පොහොසත්ද කියන එක. දෙවෙනි එක ඒ පොතේ සඳහන් වෙන්නේ ශාරීරික සෞඛ්‍ය පොහොසත් බව. ඉතින් ඔබට ඔබේ ශරීරයේ හදවත සහ ඇතුළු ඉන්ද්‍රියන් ගොඩක් එකතු වෙලා කරන කාර්යයක්. ඉතින් ශාරීරික සෞඛ්‍ය පොහොසත් බව තියෙනවා. ඉතින් තුන්වෙනි එක සලකන්නේ සමාජීය වශයෙන් කොතරම් පොහොසත්ද කියලා. හතරවෙනි කාරණාව තමයි අපි ගත්තම තමන්ගේ පොහොසත්කම මනින්නේ දැන් අපි කිව්වා මානසික පොහොසත්කම, ශාරීරික සෞඛ්‍ය පොහොසත්කම සහ සෝෂල් සමාජීය පොහොසත්කම. හතරවෙනි එක තමයි කාලය. තමන් කාලය කොහොමද කල්පනාකරණය කරන්නේ කියන එක ඉතාල වැදගත්. දැන් ඇත්තටම ඔබට කැමති නම් පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා CNN සේවයේ වෛද්‍යතුමෙක් ඉන්නවා සංජය ශර්මා කියලා. ඒ එතුමාගේ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා විනාඩි 17ක The Last Heart Attack කියලා. ඉන්ටර්නෙට් එකේ ගිහම Last Heart Attack CNN කියලා එනවා. ඔක බලනකොට ඒක ඉතාම මේ ලස්සනට මේ සිනමා කෘතියක්. ඉතින් මේ ගැන කතා කරාම මම හිතන්නේ අපි පොහොසත් භවයේ අංශ පහ ගැන කතා කරා. ඒ පහෙන් එකක් තමයි මේ ශරීරයේ එකක් කොට එකක් එකතු කරලා අපිට කියන්න පුළුවන් මනස සහ ශරීර සෞඛ්‍යය හොඳට තියාගෙන ඉන්න පොහොසත් තමයි කියලා. ඉතින් ඒකට අමතරව මම හිතන්නේ කියන්න තියෙන්නේ අවසාන වශයෙන් ඔබ සමග අර last attack heart attack එක පටන් ගන්නකොට ඒ වෛද්‍යවරයා කියන්නේ මට ඔබ සමග යම් කිසි රහසක් බෙදා ගන්න තියෙනවා. අපිට මේ මොහොතේ දැනුම තියෙනවා ලෝකෙ කිසිම කෙනෙකුට කිසි දවසක heart attack එකක් නොහැදෙන්න ක්‍රියා කරන්නේ කොහොමද කියලා දැනුම අපිට තියෙනවා කියලා. ඒ දැනුම තමයි මම ඔබ සමග බෙදාගත්තේ. ඇත්තටම ඉතින් මේ මූලික සිද්ධාන්ත හතර තමයි යහපත් ආහාරය, යහපත් ව්‍යායාම සහ ක්‍රියාශීලී බව, අවදානම් තත්ත්ව පාලනය කර ගැනීම, දීර්ඝායුව ආදී පිළිබිඹු. හතරවෙනි එක තමයි තමන්ට යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් පුළුවන් ඉක්මනට ඒ සඳහා කිසි වෛද්‍යවරයෙක් හම්බෙලා විශේෂයෙන් පිළිබඳව අවශ්‍ය ඒ වෛද්‍යවරයා එකෝ ස්කෑන් එකක් කරලා ECG කරලා ඊට පස්සේ එක්සර්සයිස් එකක් කරලා ඇන්ජියෝග්‍රෑම් එකක් දක්වා ඊට બ્લોක් එකක් තියෙනවා ඒක සුද්ධ කරන ස්ටෙන්ට් සහ බයිපාස් කරන කරාන ඔබේ ජීවිත කාර්යය දික් කරගන්න පුළුවන්.